ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. අද අපි ශුද්ධාත්ම ආගමන මංගල මහෝත්සවය සමරනවා. අද දවසේ වචනය බෙදා ගන්න ඉස්සර වෙලා මම ආයෙත් ඉල්ලනවා රත්තරම් පුතේ දිවේ මම ඇසෙම්බලි එකේදී කියපු දේ මම ගෲප්ස් වලට අපේ පල්ලියේ තියෙනවා ධර්මෝද්දත ළමා සමාජය, ඕල්ටර් සර්වස් ගෲප් එක, ප්‍රිෆෙට්ස් ලගේ ගෲප් එක, ඒ වගේ YCS ගෲප් එක, ඒ වගේ WhatsApp ගෲප්ස් කීපයක්ම තියෙනවා. ඒ ගෲප්ස් වලට මම ගිය සිකුරාදා මගේ කුරුස පාමුල මෙහෙය කළ දේශනාවත් අවුරුදු කීපයකට ඉස්සර වෙලා වර්බුම් එකේ කළ දේශනාවකුත් දාලා තියෙනවා, අප්ලෝඩ් කරලා තියෙනවා. එකක් තමයි සේනාකුළු ශාලාව ගැන කියවෙන දේශනාව. අනිත් දේශනාව තමයි ශුද්ධාත්මයාණන් වහන්සේව අපිට කොයිතරම් අවශ්‍යද, ශුද්ධාත්ම බෞතිස්මය කියන්නේ මොකක්දයි කියන දේශනාව. ඒ නිසා අද හරි මේ දවස් කීපය තුල හරි මේ දේශනා දෙකටම සවන් දෙන්න. ඒ කරන ඉගැන්වීම වැදගත්. ඒ ඉගැන්වීම තුල ඔයාලා යමක් ඉගෙන ගන්න, දැනගන්න කියලා මුලින්ම මං ඉල්ලනවා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. අද ශුද්ධාත්ම ආගමනේ මංගල්‍ය. මං ඉස්සෙල්ලාම ප්‍රශ්නයක් අහනවා. අපි දන්නවා පැහැදිලිවම ජේසු ජීවත් වෙලා ඉන්නකොට මේ මහ පොළවේ ප්‍රාතිහාර්ය ගොඩාක් කළා. ජේසු ළඟට ආපු අන්ධයාව ජේසු ස්පර්ශ කරලා සුව කරා. ජේසු ළඟට ආපු කොරාව, කුෂ්ඨ රෝගියාව, ගොළුවව ජේසු ස්පර්ශ කරලා සුව කළා. මේ හැම සිද්ධියක්ම ප්‍රාතිහාර්යයක් ජේසු සිදු කළ. එනිසා පැහැදිලිවම ජේසු සිදු කළ ප්‍රාතිහාර්යයන් ගැන කරුණු අපිට ඕන තරම් සුද්ධ වූ බයිබලයේ තියෙනවා. මං අහනවා ඒ නිසා ප්‍රශ්නයක්. ජේසු මෙහෙම ප්‍රාතිහාර්ය කළා වගේ ශුද්ධාත්මයන්න් වහන්සේ මිනිසුන්ගේ ජීවිතවල ප්‍රාතිහාර්ය කරලා තියෙන බව දේව වචනේ සුද්ධ බයිබලේ අපිට පේන්න තියෙනවද නැද්ද? නැත්තම් තේරෙන විදියට ආවොත් ඇහුවොත් ශුද්ධාත්මයන්න් වහන්සේ ප්‍රාතිහාර්ය කරනවද නැද්ද? කරනවයි කියලා හිතන අය අත් උස්සන්න බලන්න. අතපල්ලෙහා දාන්න. නැහැයි කියලා හිතන අය අත් උස්සන්න බලන්න. අතපල්ලෙහා දාන්න. පතෝලියෝ ටික අත් උස්සන්න බලන්න. පතෝලියෝ කියන්නේ මොකද්ද? එහාටත් නෑ මෙහාටත් නෑ, ගුණත් නෑ අගුණත් නෑ. දැන් කරනවද කියලා අහපුවම අත් උස්සන්න අතිස්වක් කීප දෙනෙක්. නැහැද කියලා අහපුවම කීප දෙනෙක්. කවුරු කිසි දෙයක් දන්නේ නැතුව අන්නේලත පතෝලියෝ. පුතේ ජේසු වගේම ශුද්ධාත්මයන්න් වහන්සේ මනුෂ්‍ය ජීවිතය තුළ ප්‍රාතිහාර්යයන් කරන බව ඉතා පැහැදිලි සත්‍යතාවයක්. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඒ නිසා මේ උදේ මම ඔයාලව අරගෙන යන්නේ ශුද්ධාත්ම ආලේපය තුළ සිදුවන ප්‍රාතිහාර්යය වෙතටයි.
අපි ඉස්සෙල්ලාම ගන්නවා රෝම වරුන්ට ලියපු ලිපියේ 8 වන පරිච්ඡේදයේ 26 වන වගන්තිය. මෙන්න සුදු පාවුලතුමා ලියනවා රෝමවරුන්ට ලිපියක මේ වචන ටික අපි හැමෝම කටවල් ලැරලා කෑ ගහලා මේ වචන කියවමු. හරිම බලවත් වචන ටිකක්. අයිති කරගත යුතු වචනයයි අද මේ උදේ. හැමෝම එලෙසම සුද්ධාත්මයන්න් වහන්සේ අපගේ දුර්වලකමේදී අපට ආධාර දෙනසේක. නිසි ලෙස යාඥා කළ යුත්තේ කෙසේදැයි අපි නොදනිමු. ගමයි ඊට පස්සේ එහෙත් සුද්ධාත්මයන්න් වහන්සේම වචන වලින් කිය නොහැකි සුසුම් ලෑම් වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයදිනසේක. බලන්න කොයි තරම් ප්‍රබල වචන ටිකක්ද කියලා. ආයත් 26 ගමු ආමත් 26 ගමු ආමත් 26 ගමු. හරිම ප්‍රබල. බලන්න කියනවා මොකද කියන්නේ? සුද්ධාත්මයන් වහන්සේ අපේ දුර්වලකමේදී අපි දුර්වල වෙලා වැටලා ඉන්නකොට අපිට ආධාර දෙනවා. අපි දුර්වල වෙලා ඉන්නකොට සමහර වෙලාවට යාඥා කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. වචන එන්නේ නැහැ. කටට වචන එන්නේ නැහැ. ඇයි? අඬන එක විතරයි අපි කරන්නේ. අසරණ වෙලා ඉන්නකොට පීඩාව විතරයි අපිට දැනෙන්නේ. ඒ වෙලාවට වචනවත් පිට වෙන්නේ නැහැ. නමුත් අන්නේ වෙලාවට කියනවා පාවුලතුමා සුද්ධාත්මයන්න් වහන්සේ අපි යාඥා කරන්නේ කොහොමද කියලා අපි මඟ පෙන්වනවා. අපි වෙනුවෙන් මැදිහත් වෙනවයි කියලා. මේ උදේ හැම කෙනෙක්ම මෙතනින් හැම කෙනෙක්ම ගෙදර අරගෙන යන්න ඕන වචනයයි මේ වචනය. ඒ නිසා මේක අල්ලගන්න හැම කෙනෙක්ම. හැම අම්මෙක්ම අල්ලගන්න මේ වචනය. හැම තාත්තෙක්ම අල්ලගන්න මේ වචනේ. දරුවෙක්ම අල්ලගන්න. ඒ නිසා අපි ආයෙත් හයියෙන් කියමු මේ වචන ටික. ශබ්ද නගා. එලෙසම සුද්ධාත්මයන්න් වහන්සේ හැම කෙනෙක්ම අම්මලා පොක කෑ ගහලා කියන්න බලා. හැම කෙනෙක්ම කෑ ගහලා කියමු අපි මුලින්දන්. එලෙසම සුද්ධාත්මයන්න් වහන්සේ අපගේ දුර්වලකමේදී අපට ආධාර දෙනසේක. නිසි ලෙස යාඥා කළ යුත්තේ කෙසේදැයි අපි නොදනිමු. එහෙත් සුද්ධාත්මයන්න් වහන්සේම වචන වලින් කිව නොහැකි සුසුම් ලෑම් වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයදිනසේක. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මම මේ අපි දැන් කියපු වචනය ඇත්තක් උනේ කොහොමද කියලා පෙන්වන්නම්. ශ්‍රාවකයන්ගේම ජීවිතවලින් ශ්‍රාවක ජීවිතවල සිද්ධ වෙච්ච ප්‍රාතිහාර්යයන් අද සුවිශේෂයේ පැහැදිලි. ඒගොල්ලන් හිටියේ බයෙන් දොරගුළු දාගෙන ජනේල වහගෙන කාටවත් එන්න බැරි විදිහට හැංගිලා හිටියේ. බය කියන දේ හිතේ තිබුණ ගොඩාක්. මරණ බිය හිතේ තිබුණා. කලකිරීම හිතේ තිබුණා. මෙන්න මෙහෙම හිටිය ශ්‍රාවකයන්ගේ ජීවිතවල මම දකිනවා සුද්ධාත්මයන්න් වහන්සේ ප්‍රාතිහාර්ය 3ක් කළා. එක මොකක්ද? එක සුද්ධාත්මයන්න් වහන්සේගේ පැමිණීමත් සමග අපි දකිනවා අර බයෙන් හිටිය අය, හැංගිලා හිටිය අය එළියට යනවා. දොරවල් කඩාගෙන එළියට යනවා. බය නැතිව ගිහිල්ලා වචනය දේශනා කරනවා. මෙන්න පළවෙනි ප්‍රාතිහාර්යය. ශ්‍රාවකයන්ගේ හිතේ තිබුණ බය නැති කරපු එක. බය නැති කරපු එක. සැකය නැති කරපු එක. කලකිරීම නැති කරපු එක.
අද අපි ගොඩක් දෙනෙක් පීඩා විඳින්නේ සිතට බය, සැකය, කලකිරීම ඇතුල් වෙලා තියෙන නිසායි. අම්මල තාත්තල හැටියට ඔබ බලන්න. ඔබේ ජීවිතයට ඔය බය, කලකිරීම ඇති වුණාම, ඔබේ ජීවිතයට අසරණකම ඇති වුණාම ඔබ පත්වෙච්ච తত্ত্বය හැම දෙයක්ම ඔබට එපා වුණා. කන්න ගත්ත දේ බඩට දාගන්න බෑ. හිත ඇතුලේ ලොකු ගින්දරක් පත්තු වෙනවා වගේ පත්තු වෙනවා. රැට නිින්ද යන්නේ නැහැ. ගැස්සිලා එකපාරට ඇහැරෙනවා. ඒ ඇහැරුණයි පස්සේ එහාට පෙරලෙන එකයි මෙහාට පෙරලෙන එකයි විතරයි වෙන්නේ. එළි වෙනකන් නිින්ද යන්නේ නැහැ. මහා මානසික අමාරුකමක්, මහා මානසික කඩාවැටීමක්. මේ අත්දැකීමට අහුවෙච්ච අය ඕනතරම් මෙතන ඇති. යම් සිද්ධියක් නිසා ඇතිවෙච්ච කලකිරීමක්, යම් සිද්ධියක් නිසා ඇතිවෙච්ච බියක්, සැකයක් නිසා මුළු ජීවිතේම අසරණ වෙච්ච අවස්ථාවන් ඔයාගේ ජීවිතයේ ඇති. ශ්‍රාවකයෝ හිටියේ ඒ තැන. ජේසුව මරලා දානව දැක්කා. ඔක්කොම දැන් ඉතින් ඉවරයි. අපේ හෙට දවසක් අපිට නැහැ. අපිවත් මරලා දායි කියන බය ඇතුල් වෙලා කලකිරලා හිටියා. මෙන්න බලන්න වෙච්ච දේ. අර ඒ අත්දැකීම තුල රැට නිින්ද යන්නේ නැති අත්දැකීම, කන්න බැරුව, කටන ගත්ත දේ බඩට දාගන්න බැරිව බයෙන් හැංගිලා හිටිය ශ්‍රාවකයෝ සුද්ධාත්මයන්න් වහන්සේ ආව විතරයි. ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. එළියට බහිනවා. බය වෙන්නේ නැතුව කෑ ගහනවා, කතා කරනවා. මෙන්න මේ මොහොතේ මම ඔයාලට කියනවා, ඔයාගේ දුබලකමේදී ඔයා සුසුම් හෙලන විට ඔයාට හැම දෙයක්ම එපා වෙලා තියෙනකොට සුද්ධාත්මයන්න් වහන්සේට අවදි වෙන්න. සුද්ධාත්මයන්න් වහන්සේට කතා කරන්න. සුද්ධාත්මයන්න් වහන්සේ ඉදිරියේ පෙනී සිටින්න. අපි පුරුදු වෙලා නැහැ මේක කරන්න. අපි යාච්ඡා කරනවා ජේසුට, යාච්ඡා කරනවා දේව අම්මට, යාච්ඡා කරනවා සාන්තුවරයන්ට. වැරදි නැහැ. හැබැයි අපි බලවත් තැනක් අල්ල ගන්න ඕන, බලවත් තැනක් අත්හැරලා තියෙනවා. අපේ ජීවිතවල බලවත් ලෙස අපි අයිති කරගත්තු තැනක් අයින් කරලා දාලා තියෙනවා. ඒ තමයි සුද්ධාත්මයන් වහන්සේට කරන ආඥාව. ඒ නිසා එක ශ්‍රාවකයන්ගේ කලකිරීම, බය, සැකය නැති කරපු සුද්ධාත්මයන් වහන්සේ මහරත්තරන් මම ඔයාලට කියනවා, ඔයාගේ ජීවිතේ තේ දේ කරනවා. ඔයාගේ ජීවිතේ තේ දේ කරනවා. ඒ නිසා එක අවදි වෙන්න. ඒ හැම අසරණකමකම ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. දෙක, මොකද දෙවනි ප්‍රාතිහාර්යය? ශ්‍රාවකයෝ ඇවිල්ලා බය නැතුව එළියට බහැලා කතා කරන්න ගත්තා. කතා කරන්න ගත්තේ ඒගොල්ලන්ගේ භාෂාවෙන්. ඒගොල්ලන් කතා කරපු භාෂාව තමයි හීබ්‍රු භාෂාව. ඒගොල්ලන් කතා කරපු භාෂාව කතා කරන්න ගත්තා. ජේසුගේ භාෂාවත් හීබ්‍රු කියලා කියනවා. කතා කරන්න ගත්තා. මොකද උනේ? එයා කතා කරපු දේ අනිත් අයට තේරුණා. විවිධ භාෂාවන් වල හිටිය, විවිධ භාෂාවන් කතා කරපු අයට කතාව තේරුණා. මේක කියනවා අන්‍ය භාෂාවන්, ග්ලොස්සලාලියා කියලා. මේක හරි වැදගත් පුතේ. ශ්‍රාවකයන් කතා කරපු හැම වචනයක්ම තේරුණා. තේරුම් ගැනීමේ ප්‍රාතිහාර්යය අල්ලගන්න වචනය. මෙතන සිද්ධ වෙච්ච දෙවන ප්‍රාතිහාර්යය තේරුම් ගැනීමේ ප්‍රාතිහාර්යය. අපි පවුල් වලට එමු. අද පවුල් වල නැත්තේ ඕකයි.
ස්වාමි පුරුෂයාට බිරිඳව තේරුම් ගන්න බැරි වෙලා, බිරිඳට ස්වාමි පුරුෂයව තේරුම් ගන්න බැරි තැනටපත් වෙලා, ස්වාමි පුරුෂයා මොන දේ කළත් වැරදි සමහර වෙලාවට, දෙමව්පියන්ට දරුවන් තේරුම් ගන්න බැරි තැනටපත් වෙලා, අද තියෙන මේ සමාජමය තත්ත්වයන් තුළ අපේ දරුවන්ගේ ක්‍රියාකාරීත්වයන් අපිට තේරුම් ගන්න බැරි තැනටපත් වෙලා, ඉස්සර හරිම සරලයි ජීවිතය, අපේ ජීවිතය හරි සරලයි, අපේ අම්මලට අපි ඒ නිසා ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වුණා. දැන් ජීවිතය හරිම සරල නෑ. ෆෝන් එකත් එක්ක වැඩ කරනවානේ. අද දරුවන්ගේ ජීවිත හරි සංකීර්ණ තැනටපත් වෙලා, එදා තිබ්බ සමාජය නෙමෙයි අද. ඒ නිසා අම්මට තාත්තට ගැඹුරින් අවශ්‍ය කරන දෙයක් තේරුම් ගැනීම, දරුවව තේරුම් ගැනීම, ඒ තේරුම් ගැනීම නැති තැන දරුව විනාශ වෙන්න පුළුවන්. බිරිඳට ස්වාමි පුරුෂයව තේරුම් ගන්න බැරි වෙන තැන, ස්වාමි පුරුෂයට බිරිඳව තේරුම් ගන්න බැරි වෙන තැන පවුල කඩම් වැටෙනවා. මෙන්න දෙවන ප්‍රාතිහාර්ය අපි ඉල්ලමු. අපේ ජීවිතවලට අවශ්‍ය කරන ඒ තීරුම් ගැනීම සුද්ධාත්මයන් වහන්සේ බලවත් ලෙස ස්පර්ශ කරමින් අපිට ලබා දෙන ප්‍රාතිහාර්යයි. තුන්වෙනි ප්‍රාතිහාර්යය, ශ්‍රාවකයන් එළියට බැස්සා, දේශනා කරන්න පටන් ගත්තා. ඒ දේශනාව තුළ, ඒ කතා බහ තුළ, විශේෂකටම පේදුරුගේ දේශනාව තුළ පළවෙනිම දවසේ කී දෙනෙක් බෞතිස්මය ලැබුණා කියලා කියනවාද දෙනිකා? 3000ක්. එක දේශනාවයි 3000ක්. මම ඉතින් කල්පනා කරලා බැලුවා, මං දිහා, මං දැන් ස්වාමි වෙලා මේ අවුරුද්දට අවුරුදු 35යි. මං දන්නේ දේශනාව මම හිතන්නේ මගේ මේ හිසේ කෙස් ගානට කරලා ඇති. හිසේ කෙස් ගානටයි රැවුල් ගානටයි මම බැලුවා. මගේ දේශනා නිසා කී දෙනෙක් බෞතිස්මය ලැබලාද બોලේ, කී දෙනෙක් ජීවිතේ වෙනස් වෙලාවද બોලේ? 3000ක් නෑ. අපිට කතා කරන ලොකු පණිවිඩයක් තියෙනවා පුතේ. මොකද්ද? මොකද්ද ප්‍රාතිහාර්යය? ශ්‍රාවකයා පේදුරු කියන්නේ පොළවේ පය ගාලා හිටිය සාමාන්‍ය මිනිසයා, දුර්වලකම් තිබිච්ච මිනිසයා, ජේසුව දන්නේ නැහැයි කියලා කියපු මිනිසයා, රස්සාවට ගිය මිනිසයා ජේසුව දාලා ඔක්කොම අමතක කරලා. හැබැයි මේ දුර්වල මිනිසයා දුර්වලකමේදී, ඒ වචන ගැන විශ්ය ගන්න, දුර්වල මිනිසයාව ජේසුද්ධාත්මයන් වහන්සේ අල්ලගත්තා. ඒ දුර්වල මිනිසයාව සුද්ධාත්මයන් වහන්සේ අල්ලගත්තා. අල්ලගෙන ඒ දුර්වල මිනිසයාව මෙහෙව්වා. සුද්ධාත්මයන් වහන්සේ ඒ දුර්වල මිනිසයා තුළින් කතා කළා. ඒ කතාව ජීවිත වෙනස් කළා. මෙන්න තුන්වෙනි ප්‍රාතිහාර්යය, ජීවිත වෙනස් කිරීමේ, වෙනස් වීමේ ප්‍රාතිහාර්යය අපි කරන්න ඕන. දහම් ගුරුවරු අහගන්න. දහම් පාසලේ ඔයා ලබලා තියෙන කැඳවීම එකයි. ඔයා ගෙදරින් එනකොට ඔයා යාඥා කරලා දෙන්නේ සුද්ධාත්මයන් වහන්සේට මාව මෙහෙවන්න, එක දරුවෙක්ව වෙනස් කරන්න කියලා. එක දරුවෙක්ව. සමහරලාට වෙරෝනිකා ඔයාගේ පන්තියට දරුවෝ එනකොට 10ක් 15ක් 20ක් ඉනවා. ඒ 20 අතරින් එකෙක් ඒ දවසේ ඉන්නේ ලොකු දුකකින්, ලොකු ප්‍රශ්නයකින්. හැබැයි ඔයා කතා කරන වචනය ඒ දරුවට බලපාලා ඒ දරුවා වෙනස් වේවි. ඒ දරුවා වෙනස් වේවි. ඒ නිසා මේක අපි හැමෝම කරන්න ඕනමයි පුතේ දිවේ. මොකද්ද? අනිත් අයව වෙනස් කිරීමේ ප්‍රාතිහාර්යය, අනිත් අයට දෙවියන්ව අරගෙන යාමේ ප්‍රාතිහාර්යය, අනිත් අයට සාක්ෂි දැරීමේ ප්‍රාතිහාර්යය. ඒ නිසා අල්ලගන්න. අපි අමතක කරලා දාලා තිබෙන මහ බලයක්, අපි අයින් කරලා දාලා තියෙන, අපි අවදි නොවෙච්ච මහ බලයක්, සුද්ධාත්මයන් වහන්සේගේ බලය.
අපි අවදි වෙමු. අපි යාඥා කරමු. අපි මොරගහමු. සුද්ධාත්මයන් වහන්සේ අප තුළ අප නොදැනුවත්වම කරන ප්‍රාතිහාරයට අවදි වෙමු. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අපි ආයමත් ඒ වචනය කියනවා. හයියෙන් කෑගල කියමු. මුලින් 8:20 ගන්න. හැමෝම එලෙසම සුද්ධාත්මයන්න් වහන්සේ අපගේ දුර්වලකමේදී අපට ආධාර දෙනසේක. නිසි ලෙස යාඥා කළ යුත්තේ කෙසේදැයි අපි නොදනිමු. එහෙත් සුද්ධාත්මයන්න් වහන්සේම වචන වලින් කිව නොහැකි සුසුම්ලෑම් වලින් දෙවියන් වහන්සේ වෙත අප වෙනුවෙන් අයදිනසේක. ආමේන්.